बिस्मिल्लाहिर्रहमानिर्रहीम. ಪರಮ ದಯಾಬರ ಅಲ್ಲಾಹು ತಾಲಾಗೆ ನಾಮೇನ್ ಆರಂಭ කරමු. ඉස්ලාමය යනු ජීවන මගක්, ජීවන ක්‍රමයක්. මිනිසාට හඳුන්වා දෙන ආගමක්. පරම දයාබර අල්ලාහු තාලා අපිව මවලා අපිට ජීවත් වෙන ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. ඒ ක්‍රමය අනුව ජීවත් වුණොත් ඔයාලට දෙන්න පුළුවන් ලොකුම ලොකු තෑග්ග ස්වර්ගය ලබා දෙන බවත් අල්ලාහ් තාලා කියනවා. ඉතින් මම හිතුවා මේ ලස්සන ජීවන මඟ කෙනෙකු තෝරගන්නව නම් ඒ තවදුරටත් ලස්සන කරන්න ඉස්ලාමයේ දැනුම ඒ සාගරයක් වගේ. ඉස්ලාමයේ දැනුම සාගරයක් වගේ. ඒ සාගරයෙන් වතුර බිඳුවක් හරි මට පුළුවන් නම් කෙනෙකුට හැග්ගක් ලෙස ලබා දෙන්න ඒ මා ලැබපු ලොකුම ජයග්‍රහණයක් හිතන මං හිතනවා. මං විතරක් නෙමෙයි අපි කවුරුත් කැමති ජයග්‍රහණයන් අපේ ජීවිතයට ලබා ගන්න. නිවන ලබා ගන්න. මම තෝරගත්ත ජීවන ක්‍රමය තමයි ඉස්ලාමීය ජීවන ක්‍රමය. ඒකට පොතපත අපි කියවන පොතපත ගොඩක් දුරට උදව් වෙනවා. ඉතින් ලංකාවේ ඉස්ලාමීය ජීවන මඟ තවදුරටත් පෝෂණය කරන්න අපිට කියවන්න පුළුවන් පොත්පත් තියෙන ගොඩක් දුරට දෙමළේ. ඒ සාගරයෙන් ඒ ඉස්ලාමීය දැනුම කියන සාගරයෙන් අපිට ලබා ගන්න පුළුවන් දැනුමට ලියන පොත්පත් බොහෝ දුරට තියෙන්නේ දෙමළ මාධ්‍යයෙන්. ඉංග්‍රීසියෙන්ත් තියෙනවා. දැන් ලංකාවේ සිංහල මාධ්‍යනොත් පොත් පළ වෙනවා. නමුත් පොත් රාක්ක පිටින් තියෙන්නේ දෙමළ පොත්. ඉතින් මගේ රාක්කේ තියෙන ඉස්ලාමීය දැනුම ලබා දෙන දෙමළ මාධ්‍ය පොත මට හිතුණා සිංහලෙන් ලබා දෙන්න. අන්න ඒකටයි මගේ මේ උත්සාහය. මම අද තෝරගත්තේ මගේ පොත් රාක්කයෙන් මෙන්න මේ පොත. ඊමානීය අමරුග. ඒ කියන්නේ විශ්වසනීයයෙන් අසුන් ගැනීම. ඒ පොත සාරාංශය ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ පොත ඇත්තෙන්ම කෙනෙකු කියවුවොත් ඒ ටිකම ඇති තමන්ගේ ජීවිතය ජය කනුව කරා ළඟා කරගන්න ජය ලබා ගන්න. අපි කවුරුත් දන්නවා මුස්ලිම් කෙනෙකු හැටියට අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කරනවා රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතව වෆිල් ආඛිරති හසනතව වකිනා අසාබන්නාර්. ඒ කියන්නේ මෙලොව පරලොව එවෙන්ම නිරයේ ගිනි දැල් වලිනුත් ඔබ ජයග්‍රහණය ලබා ගන්න. එහිනුත් ඔබ ජයපැන් බොන්න. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වුණත් ඔබ ජයග්‍රාහී වෙනවා. ඔබ පරලොව ගියත් ඔබ ජයග්‍රාහී වෙනවා. පරලොව ගිහිල්ලා ගිනි දැල් වලට අසු නොවි ඔබ බේරෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියා අපි කළ යුත්තේ මෙලොවදී. ඉස්ලාමයේ ජීවන රටාව තුළදී ඉස්ලාමයේ ජීවන සංකල්පය මෙන්න මේ විදිහට තියෙනවා. අපි මෙලොව ජීවත් වෙනවා. අපි මරණයට පස්සේ පොළොව යට ජීවත් වෙනවා. ඊට පස්සේ පරලොව ජීවත් වෙනවා. මේ අවස්ථා තුනක්, අවධි තුනක් තියෙනවා. මේ අවධි තුනේම යහපත් කල් ක්‍රියාවෙන් මිනිසෙකු ගත කරන්න නම් එයාට අනිවාර්යයෙන්ම ඉස්ලාමයේ පිළිබඳ පූර්ණ සංකල්පය දැනගෙන ඉන්න ඕන. අනේ ඒකට මේ පොත බොහෝ දුරට උපකාරී වෙනවා. මේ පොතේ තියෙන පරිච්ඡේදයන් බලන්න. සිත ප්‍රබෝධමත් කිරීම නැත්නම් ප්‍රකෘතිමත් කිරීම. ඔබ කොතෙන් සිට පටන් ගත යුතුද? ඊමානය යනු කුමක්ද? ඔබේ පටන් ගැනීම ඊමානයෙන්ම පටන් ගන්න. අයහපත, අකටයුත්ත, අසාධාරණකමට විරුද්ධ වෙන්නට පෙර කළ යුතුද? ඔබේ යහපත් ක්‍රියාව
නිසි අයුරින් සකස් කිරීමට කළ යුතුද? ඊළඟට මානසික රෝග යන කුමක්ද? ඊළඟට අල්ලාහ් තාලා කෙරෙහි කොහොමද බය භක්තිය ඇති කරගන්නේ කියන එක. ඒ අනුව මේ පොතේ මේ පරිච්ඡේදයන් තුලදී අපිට ලබා දෙන දැනුම බොහෝ දුරට මා මුලින් කිව්වාසේ අවදි තුනක් තියෙනවා. මෙලොව මරණයන් පස්ස අපි භූගතව ජීවත් වෙන පස්ස පරලොව. මේ අවදි තුනටම අපේ ජයග්‍රහණී කනුව ලබා කරගන්න මේ පොත කියවීමෙන් බොහෝ දුරට අපිට උදව් ලබා ගන්න පුළුවන්. පෝෂණය කරන්න පුළුවන්. අපේ හිත තව දුරටත් වර්ධනය කරගන්න පුළුවන්. දැනුම වර්ධනය තුළින් අපේ ජීවිතය හැඩගස්ස ගන්න පුළුවන්. අපි මුලින් බලමු පළවෙනි පරිච්ඡේදය සිත ප්‍රකෘතිමත් කිරීම. අල්ලාහ් තාලා අපට ඉතා ළඟේ සිටින බවත් ප්‍රකාශ කරනවා. එහෙමනම් ඒක අපිට දැනෙනවද කියලා මේ පොතේ ප්‍රශ්න කරනවා. ඒ සඳහා කළ යුතු දේ ගැන මේ පොතේ කියනවා. අපි මුස්ලිම් කෙනෙකු හැටියට අපි සලාතේ නැමතුම කරනවා, උපවාසය යෙදෙනවා, කුරාන් පාරායනය කරනවා. මේ හැම ඉබාදතකදීම කොතෙක් දුරට අල්ලාහ් පිළිබඳ හැඟීම අපිට එනවද? අල්ලාහ් අපිට ළඟයි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒ හැඟීම ඇති වෙලා තියෙනවද කියන එක ගැන මේ පොතේ මේ පරිච්ඡේදයෙන් කතා කරනවා. ඊළඟට ක්‍රියාවන් යහපත් වන්නේ සිත යහපත් වූ විට කියන සංකල්පය මෙතෙන්දී ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා මේ පරිච්ඡේදයෙන් මුමින් යනු කවුරුන්ද? කුර්ආන් අන්ෆාල් සූරා අන්ෆාල් දෙවෙනි රැකයෙන් කියනවා අල්ලාහ්ගේ නාමය උච්චාරණය කළ විට ඔහුගේ සිත තිගැස්සීයයි. අල්ලාහ්ගේ නාමය උච්චාරණය කරන විට ප්‍රකාශ කරන විට ඔහුගේ සිත තිගැස්සීයයි. අන්න එවැනි පුද්ගලෙක් ඊමාන්දාරී විශ්වාසවන්තේ උසස් තත්ත්වයේ ඉන්න කෙනෙක් හැටියට ප්‍රකාශ කරනවා. මෙතනදී සිත ප්‍රධාන කොට සලකනවා. සූරා අහ්සාබ් පැකිය 70-71 කියනවා විශ්වාසවන්තයිනි අල්ලාහට බියවන්න, යහපත් වදන් ප්‍රකාශ කරන්න. එවිට ඔබේ ක්‍රියාවන් යහපත් වෙයි, ඔබේ පව් ක්ෂමා කරනු ලබයි. මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් සිත, මනස ඉතා වැදගත් බව. එය ප්‍රකෘතිමත් කිරීමට, ප්‍රකෘතියෙන් තබා ගැනීමට ඉස්ලාමීය දැනුම ඉතාමත් අත්‍යවශ්‍ය බව. සිත කෙසේ ප්‍රකෘතිමත්ව මගේ තිබේදයි කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මගේ හිත කොහොමද? මොන මට්ටමයිද මගේ හිත තියෙන්නේ? මුස්ලිම් කෙනෙක් හිතන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඊතර පරලෝ ගැන හිතනවද? මම මරණයට ලං වෙනවා කියලා හිතනවද? මට ස්වර්ගයට යා යුතුයි. මට හිමිතන ස්වර්ගයයි කියලා හිතනවද? අන්න ඒ විට ඔයාගේ සිත ප්‍රකෘතිමත් කියලා මේ පොතේ සඳහන් කරනවා. ඒක මිනුම් දණ්ඩක්. තමන්ගේ හිත නිසි තැන තියෙනවා කියන එකට ඒක මිනුම් දණ්ඩක් හැටියට මේ පොතේ ප්‍රකාශ කරනවා. ඊළඟට මේ පොතේ සඳහන් වෙනවා ක්‍රියාවන් උද්දීපනය වෙන්නේ මෙන්න මේ සාධක මත. සුව කැමැත්ත, තමන්ගේ කැමැත්ත, අකමැත්ත මත තමයි කෙනෙකු හොඳ නරක, පව් පින්, පාප කර්මයන් හෝ යහපත් දේවල් කරන්නේ එයාගේ සුව කැමැත්ත මත කියලා.
උදාහරණයට මේ පොතේ සඳහන් කරනවා මවක් තම දූ දරුවන් කෙරෙහි දක්වන සෙනෙහස තමන්ට මොනතරම් අවශ්‍යතාවයන් තිබුණත් මවක් කොයි වෙලෙත් තමන්ගේ දරුවන්ට දිය යුතු සැලකිල්ල ඉහළින්ම ලබා දෙනවා. ඒක ආහාර පාන ඉහළින්ම ලබා දෙනවා. අධ්‍යාපනයත් එහෙම. ඒ අනුව කැමැත්ත මත තමයි සියලු ක්‍රියාවන් සිද්ධ වෙන්නේ.